සුබ දවසක් යාළුවනේ. ඔයාලට කෘමි උගුලක් පෙන්වන්න ඕන වුණා. මේක ඉලෙක්ට්‍රික් කෘමි උගුල. මේ ගොඩාක් දුර ග්‍රීන් හවුස් ඇතුළට තමයි ගොඩාක් දුර වැදගත් වෙන්නේ යාළුවනේ. මොකද බැරිලා සමබෙක් දවල් කාලේ මේක ඇතුළට ආවොත්, ඒ කියන්නේ ග්‍රීන් හවුස් එක ඇතුළට ආවොත් රැයට මේක දාලා තිබ්බොත් ගොඩාක් දුරට සුදු මැස්සා සලඹයා ගොඩාක් සත්තු අහු වෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් උනත් ගොඩාක් සත්තු මේකට එනවා. අහුවෙලා මේ විශේෂ තමයි සතා මැරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ යට මඩියකට එකතු වෙනවා. මේ වලට දැන් පේනවා තියෙන සත්තු ටික ඔක්කොම ඇතුළට ගිහිල්ලා ඉන්නේ. මේ වැඩි වෙලාවක් නැහැ මේක දාලා. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි දැන් මේ ගොඩාක් දුරට යන්නේ අපි අර කාපාට ස්ටිකරේ දවල්ටනේ දාන්නේ. මේක රැයට දැම්මොත් ගොඩාක් දුරට සතුන්ගෙන් වෙන කුමින්ගෙන් වෙන හානිය අඩු කරනවා. සුදු මැස්ස හැම ගොඩාක් දුරට අහු වෙනවා. මම මේක පාවිච්චි කරන නිසා කියන්නේ මේ රුපියල් 1800ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට නිකන් පෙන්නන්නම් මතක් වෙන විදිහට විස්තර කරලා කියන්නම්. එළිය වගා වලට නම් හරියන්නේ නැහැ. මොකද එළිය සත්තු මේ ලයිට් එකට ඇදෙනවා. මේ ලයිට් එකේ ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඔයාලට පේනවද කොච්චර කුමි සත්තු මේකට ඇදෙනවද කියලා. මේ එළිය නිසා ග්‍රීන් හවුස් එකක් ඇතුළේ මෙච්චර නැහැ. ඒ වෙනකොට බැරි වෙලාව සතෙක් ආවොත් මේකට ගොඩාක් දුරට අහු වෙනවා. සතා ඇතුළට ගියන් උට එන්න බෑ. විශාල සතු ප්‍රමාණයක් යන දැන්ටත් අහු වෙලා ඉන්නවා. ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න. මේක වැඩ ගන්න DC කරන්ට් එකකින් යාළුවනේ. මම ඉතින් මතක් වෙන දේ වලට කියන්න. මොකද මම නෝට් මොකුත් දාගන්න නෙමෙයි කියන්නේ ඔයාලට. දැන් මේකට යන ගොඩාක් සත්වයක් වුණාට පස්සේ මේ මඩිය මෙතනින් ලිහලා කොහෙට ගිහින් දාන්න පුළුවන්. සමහර සත්වෝ ගොඩක් කල් තිබුම් මැරෙනවා. එහෙම නැත්නම් ඔයාලට පව් කරන්න අග මෙතන සාමාන්‍ය උදේට ගිහින් දාන්න පුළුවන් කොහෙට හරි. සුදු මැස්ස නම් ගොඩාක් දුරට අහු වෙනවා යාළුවනේ. මේක ඇතුලේ අපි දන්නේ සත්තුත් ගොඩක් අහු වෙලා තියෙනවා. මයෙත් මම නම කියන්න දන්නේ නැහැ. සුදු මැස්ස නම් දන්න නිසා සුදු මැස්ස නම් ගොඩක් මහ වුණා. පේන තියෙන සත්තු වලට ලයිට් එක නිසා පේන්නේ නැත්තේ. බලන්න. මේ යට යන අහුවෙච්ච සත්තු ටික තමයි. එහෙනම් වීඩියෝ නතර කරන්න ඕන ඉන්නවා කියන්න. එහෙනම් සුබ දවසක්. ජය වේවා.